සුබ දවසක් වේවා මයිකම් YouTube channel එක බලන අපේ යාළුවෝ හැමෝටම. අද අපි අරගෙන ආවා බෝංචි කිරට හදාගන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. මේකට මම බෝංචි ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. මුලින්ම බෝංචි වල නූල් ඇරලා සෝදලා මෙන්න මේ ගානට කපාගෙන තියෙන්නේ. ඊළඟට අපිට මේකට ඕන කරනවා ලොකු ලුණු ගෙඩියක්, අවමිරිස් කරල් 3ක්, රම්පේ කරපිංච ටිකක්, සුදු ලුණු බික් 2-3ක්. ඒ වගේම කුරුදු පොතුත් මම මේකට එකතු කරගන්නවා. දැන් අපි මුලින්ම කරන්නේ කපාගත්ත බෝංචි ටිකට කහ කුඩු ටිකක්, අමු 3-5 කුඩු තේ හැඳි භාගයක්, ලුණු කුඩු තේ හැන්දක්, ඒ ටික ඔක්කොම දාලා අතින් හොඳට කලවම් කරගන්නවා. භාජනයක් ලිපේ තියලා අපි ඒකට මුලින්ම පොල් තෙල් තේ හැඳි 2ක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට මුලින්ම අපි රම්පේ කරපිංච ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට උළුහාල් ටිකකුත් එකතු කරගත්තා. මේ ටික ටිකක් බැදෙන්න තියලා දැන් අපි එකතු කරගන්නවා සුදු ලුණු, ඊළඟට ලුණු ටික, ඊට පස්සේ කුරුණු පොතු කෑලි ටිකයි, අමු මිරිස් ටික, මේ ටික ටිකක් බැදෙන්න තියලා ඊළඟට අපි උකු පොල් කිරි අඩු කෝප්ප 1/4ක් එකතු කරගන්නවා. පොල් කිරි ටික එකතු කරාට පස්සේ හැන්දෙන් මේ වගේ සැරින් සැරේ කලවම් කරගන්නත් අමතක කරන්න එපා. දැන් මම මේකට තව කහ කුඩු පොඩ්ඩකුත් එකතු කරගන්නවා. ඒක ඔයාලට කැමති නම් එකතු කරගන්න. මොකද අපි කලිනුත් බෝංචි වලට කහ දාගත්ත නිසා. කිරි ටික එකතු කරාට පස්සේ විනාඩි 2ක් විතර මේ ටික හොඳට නටව ගන්න. හැන්දෙන් සැරින් සැරේ කලවම් කරගන්න, නැත්නම් මේ ටික කැටි ගැහෙනවා. ඔන්න දැන් අපි අපේ බෝංචි ටික මේකට එකතු කරගන්නවා. එකතු කරලා හොඳට කලවම් කරලා තව විනාඩි 4ක් විතර මේක ලිපේ තියාගන්න. ලිපේ ගින්දර ගොඩාක් අඩුවෙන් තමයි අපි මේ වැඩේ කරගන්න ඕනේ. අනිත් දේ තමයි ගොඩාක් වෙලා බෝංචි තඹ ගන්නේ නැහැ. එතකොට බෝංචි වල පාට වෙනස් වෙනවා. මේ බලන්නකො ලස්සන කොළ පාටක් ඇවිල්ලා තියෙනවා දැන්. ඔයාලට මේකේ හොදි ගතිය මදි වගේ නම් තව කිරි ටිකක් එකතු කරගන්නත් පුළුවන්. ඔයාලත් මේ විදියට හදලා බලන්නකො කොහොමද රස කියලා. ඇත්තටම සුවඳ වගේම හරිම රසයි. එහෙනම් ඉතින් අපේ මයිකම් YouTube channel එකත් subscribe කරන්න, comment කරන්න, like කරන්නත් අමතක කරන්න එපා. තවත් දවසක අලුත්ම රසම රස රෙසිපි එකක් අරගෙන එන්නම්. ගිහින් එන්නම්. සුබ දවසක්.